ඔයා දන්නවද? ඔය හැමදාම කරන පොඩි වැඩ හරිම ලේසියෙන් කරගන්න පුළුවන් පුංචි රහස් තියෙනවා කියලා. සබත්තුයි ගඳයින් කරන එකේ ඉඳලා ෆෝන් එක ඉක්මනට charge කරගන්න විදි දක්වා. ඔය අනිවාර්යෙන් දැනගත යුතු පුදුම හිතෙන ලයිෆ් හැක්ස් 5ක් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද අන්තිම හැක් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එළවලු සහ පලා වර්ග වැඩි කල නැවුම් භාවයේ තබා ගැනීම. අපිට නිතරම තියෙන ගැටලුවක් තමයි ෆ්‍රිජ් එකේ දැම්මත් දවස් 2-3කින් පලා වර්ග සහ එළවලු මැලවී යන එක. මේකට හොඳ විසඳුමක් තමයි පේපර් ටවල් භාවිතා කරන එක. කරන විදිය මෙහෙමයි. එළවලු හෝ පලා වර්ග දමන ප්ලාස්ටික් පෙට්ටිය ඇතුළට පේපර් ටවල් එකක් දමා ඒ මත එළවලු තැන්පත් කරන්න. ඉන්පසු උඩින් පේපර් ටවල් එකක් වසා පෙට්ටිය වසන්න. වැදගත්කම්. ෆ්‍රිජ් එක ඇතුලේ ඇතිවන අතිරික්ත තෙතමනේ මේ පේපර් ටවල් මගින් උරා ගන්නවා. ඒ නිසා එළවලු කුණුවීමක් හෝ මැලවීමක් වෙන්නේ නැහැ. සතියකට වඩා වැඩි කාලයක් නැවුම්ව තබා ගත හැක. දුරකථනය ඉතා වේගයෙන් charge කර ගැනීම. ඔබට කොහේ හරි යන්න අදිසියක් වෙලා ෆෝන් එකේ බැටරි අඩුයි නම් ඉතා කෙටි කාලයකින් වැඩි ප්‍රතිශතයකින් charge කරගන්න ක්‍රමයක් ඕනේද? මේමයි කරන්නේ. ෆෝන් එක charge එකට සම්බන්ධ කිරීමට පෙර එහි ඇති airplane mode on කරන්න. වැදගත්කම. airplane mode එක දැමූ විට ෆෝන් එකේ සිග්නල් සෙලවීම GPS සහ background එකේ දුවන අනවශ්‍ය apps తాවකාලික නතර වෙනවා. මේදී බැටරිය වැයවීම අවම වන නිසා සාමාන්‍ය වෙලාවට වඩා 25%ක් 30ක් වේගයකින් දුරකථනය charge කර ගත හැක. සබත්තු වල ගන්ධය ඉවත් කිරීම. සබත්තුව වැඩි වේලාවක් පැළඳ සිටින විට ඇතිවන දාඩිය සහ බැක්ටීරියා නිසා නරක ගන්ධයක් නැත්නම් ගඳක් ඇති වෙන්න පුළුවන්. මේක මගහරවා ගන්න මිල අධික ස්ප්‍රේ වර්ග අවශ්‍ය නැහැ. මේමයි කරන්න තියෙන්නේ. පාවිච්චි නොකළ වියලි තේ පැකට් එකක් ටී බෑග්ස් දෙකක් ගෙන රාත්‍රියේ සබතු දෙක ඇතුළට දමා තබන්න. මේ වැදගත්කම්. තේ කොළ වලට ස්වභාවිකම තෙතමනය සහ දුගඳ උරා ගැනීමේ හැකියාවක් පවතිනවා. පසුදා උදෑසන වන විට සබත්තු වල තිබූ අප්‍රසන්න ගන්ධය සම්පූර්ණයෙන්ම ඉවත් වේ. ඉතා සරලවම ෆෝන් ස්ටෑන්ඩ් එකක් සාදා ගැනීම. ඔබ වීඩියෝ එකක් බලන විට හෝ ෆෝන් එක අතින් අල්ලගෙන සිටීම පහසු නම් මේ ක්‍රමය හරිම පහසුයි. කරන විදිය. කාර්යාලවල පාවිච්චි කරන ලොකු ප්‍රමාණයේ බයින්ඩර් ක්ලිප් දෙකක් ගන්න. එක ක්ලිප් එකකට අනෙක් ක්ලිප් එක සවිකර හෝ එක ක්ලිප් එකක කම්බි දෙක ලස්සනට නවා ෆෝන් එක රඳවාගත තැබිය හැකි පරිදි සකස් කරගන්න. වැදගත්කම. කිසිම මුදලක් වැය නොකර ඕනෑම තැනකදී මේ ස්ටෑන්ඩ් එක භාවිතා කළ හැකිය. මේ සබන් කෑල්ලක් හෝ රෙදිකටුවක් වැනි සරල දෙයකින් පවා නිර්මාණශීලීව සාදාගත හැක. අංක 5. ටේප් රෝල් එකක අගේ සොයා ගැනීම. සෙලෝ ටේප් එකක් පාවිච්චි කරන්න ගියාම හැමෝම මුණ දෙන ලොකුම කටයුතු තමයි එයි අගේ කොටස කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බැරි වෙන එක. මේමයි කරන්නේ. ටේප් එක පාවිච්චි කරලා ඉවරුණාට පස්සේ එයි අග කොටස කුඩා පේපර් ක්ලිප් එකක් හෝ ගිනි කූරක් තබා ටේප් එක අලවන්න. වැදගත්කම. මීළඟ වතාවේ ටේප් එක අවශ්‍ය වූ විට අතින් පිරිමදින අග සෙවීමේ කාලය වැය වෙන්නේ නැහැ. ක්ලිප් එක අල්ලා එකවරම ටේප් එක ඇද ගැනීමට ඔබට පුළුවන්. ඉතින් මේ ලයිෆ් හැක්ස් 5න් ඔයාලට වැඩියෙන්ම වැදගත් උනේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක වගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. සුබ දවසක්.